හැමෝම සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මගේ channel එකේ දාන මේ පළවෙනි වීඩියෝ එක. අද ඉතින් කතා කරන්න යන්නේ කොහොමද Bybit card එක හරියටම apply කරන්න කියලා. පළවෙනි වටේ ගන්න බැරි වෙච්ච අයට දෙවෙනි වටේ උන් ගන්න chance එක ආයි දීලා තියෙනවා. අපි යමු ඉතින් වීඩියෝ එකට. ඉතින් ඔයාලට මේ card එක apply කරන්න ඕන නම් මුලින්ම ඔයාලට verify කරගත්ත Bybit account එකක් තියෙන්න ඕන. Bybit account එකක් නැති අය මම description එකේ link එක දාලා තියන්න. ඒකෙන් ගිහින් Bybit account එකක් හදාගන්න. ඔයාලට මෙතන පේනවා ඇති search bar එකට වම් පැත්තේ තියෙන පොඩි රවුමක්. මම ඒක උඩ ක්ලික් කරගන්නවා. නැත්නම් search bar එකෙන් search කරලා ගන්න පුළුවන්. මෙතෙන් search කරන්න card කියලා. මෙතන name මේක උඩ ක්ලික් කරනවා. මුලින්ම එන කෙනෙක්ට නම් මෙතන මෙහෙම නෙවෙන්නේ. ඉස්සෙල්ලා ඔයා virtual card එක හදා ගන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ card එක. ඒක හදාගන්න එක ලේසි. ඊට පස්සේ මෙතන my cards කියලා option එකක් තියෙනවා. ඒකට යන්න. එතන ගියාම ඉතින් මෙතෙන්ට ආපුවාම අපිට බලන්න පුළුවන් Bybit physical card එකයි virtual card එකයි. දැන් මගේ inactive කියලා තියෙන්නේ. මම card එක apply කරපු හින්දා තාම card එක ආවේ නැහැ. ගාවට පස්සේ active කරගන්න තියෙන්නේ. ඉතින් මෙතෙන්ට මුලින්ම ආපුවාම ඔයාලට තියෙන්නේ apply කියලා. ඒ apply කියන option එක දීපුවාම ඔයාලට ඉස්සරහට එන fill ගන්න පොඩි කොලම් වගේ. ඉතින් ඒක fill කරන්න හැටි ඉස්සරහේ වීඩියෝ clip එකකින් බලමු. විදියට තමයි application එක එන්නේ. ඉතින් ඔතන ඔයාලට card එකට දෙන්න ඕන නමක් දෙන්න. Bybit එක හදපු කෙනාගේ නම නුනට කමන්න. ඔයාගේ නම උනත් දෙන්න වෙන කෙනෙක්ගේ නමට හැදුවා නම්. නම දීලා හරියට බලලා ඊට පස්සේ ඔතන set කිය not set address එතනට address එක දෙන්න. මුලින්ම country එක ඔතන search bar එකේ search කරන්න පුළුවන්. ශ්‍රී ලංකා කියලා. හරියට දෙන්න. ඊට පස්සේ ඔතන address location කියන එකට ළඟම city එක දෙන්න. ඒ කියන්නේ ඔයාලා පැත්තට කියන මොකක් හරි නමක් තියනවා නම් ඒක එක search කරන්න. එතකොට ඔතන එන ওই list එකෙන් ළඟම තැන දෙන්න. මං කට්ටිය මට කියපු ප්‍රශ්නයක් ඒක මගේ යාළුවෝ personally මට කියපු දෙයක්. ඊට පස්සේ ඔතන city එක එතන එන එක delete කරලා ඔයාලගේ home town එක දෙන්න. දැන් මම ඒ විදිහට දෙනවා. ඊට පස්සේ ඔතනත් ඔයාලට ඕන address එකක් දෙන්න. postal code එක හරියට දෙන්න. මොකද ඒකට තමයි card එක එන්නේ. ඒකයි ඊට පස්සේ ඔතන හේතුවක් දෙන්න මොකක් හරි. easy my work කියලා මම දෙනවා. ඔය විදිහට ඔක්කොම වල්ලා ඔතන confirm කියන එක දෙන්න හරියටම ආයෙ බලලා. මෙතන පොඩි ප්‍රශ්නයක්. මෙතන මේ ප්‍රශ්නේ මටත් ආවා. ඉතින් මේ මෙතන පොඩ්ඩක් අවුල් ගියා. හරියටම බලලා මේ ඔයාලගේ ළඟම තැන දෙන්න. ළඟම city එක දෙන්න. දැන් මගේ town එක ආවේ අපේ එකට පොඩ්ඩක් එහයින් තියෙන එක. මං city එක අපේ home town එක දෙනවා. ඔය විදිහට ආයෙ බලලා කොහොමරන විදිහට confirm දෙන්න දීලා pin එක set කරගන්න. ඒ කියන්නේ ඔයාලා දැන් bank account වල ওই card එකට දෙන්නේ. ඒ වගේ digit 4ක pin එකක් දෙන්න. මතක තියාගන්න එකක් දෙන්න. පුළුවන් නම් කොල කෑල්ලක ලියලා හරි තියාගන්න card එක එනකම්. ඔක්කොම දීලා හරි හොඳට බලලා confirm දෙන්න. මොකක් හරි එකක් connection case එකක් වගේ. ඔන්න ඔතන තමයි පොඩ්ඩක් අවුල් ගියේ. පළවෙනි වටේ ආපු අයට ওই ප්‍රශ්නේ ආවේ නැහැ. එයාලට නිකම්ම ওই කාඩ් එක ගන්න පුළුවන් නම් මේ වාර දෙවෙනි වටේට පොඩි ෆී එකක් ගන්න $5ක වගේ.
සාමාන්‍ය රේට් එකත් 1500ක් 600ක් වගේ ගාණක්. ඊට පස්සේ ඔය වගේ ඔයා බයිබිට් එක හදපු Gmail එකට කෝඩ් එකක් එයි. ඒක දෙන්න හරියටම. ඒක කන්ෆර්ම් දීලා pay කියන එක දෙන්න. ඔතන USDT කියන එකෙන්ම දෙන්න. ඔය විදිහට ඇප්ලිකේෂන් එක සාර්ථකව අපි ඇප්ලයි වුණා. දැන් ඉතින් ඔයාට තව විස්තර බලන්න ඕන නම් ආයෙ උතන my card කියන ඔප්ෂන් එකට යන්න. ගියාට පස්සේ උතන පෙන්නනවා ඔයාගේ ෆිසිකල් කාඩ් එක. දැන් මගේ කාඩ් එක ඩිලිවර් වෙලා කාඩ් එක ආවට පස්සේ උතන ඇක්ටිවේට් කියන එක දීලා කාඩ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඔයාලා දීපු shipping address අර නම් ඉතින් හරියටම කාඩ් එක ගෙදරට වෙනවා. බලා ඉන්න දෙයක් නැහැ. කොහොමද සති 2 3ක් ඇතුළත කාඩ් එක එනවා. ඉතින් අද ගෙන ආපු වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා share කරලා support එකක් දෙන්න. වීඩියෝ එකට අනිවාර්යෙන් like එකක් comment එකක් දාගෙන යන්න. මොකක් හරි අඩුපාඩුවක් තිබ්බනම් comment එකක් දාගෙන යන්න.